සර්කලාජ් එකේ එක්ස්පීරියන්ස් එක ගැන ගොඩක් දෙනෙක් අහලා තිබ්බ හින්දා අද වීඩියෝ එක ඒ ගැන කරන්න ප්ලෑන් කරා. මේ පාර මගේ ප්‍රෙග්නන්සි එකේදී සර්කලාජ් එකක් දානවා කියලා මගේ VOG ඩිසයිඩ් කරා. මොකද මට සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් මිස්කැරේජස් දෙකක් තියෙන නිසා. ඉතින් මේ සඳහා මම තෝරගත්තේ කිංස් හොස්පිටල් එක සර්ජරි එක කරේ එහෙ. මොකද කෝඩිනේෂන් පාර්ට් එක ඒගොල්ලෝගේ ගොඩක් හොඳයි. ඒ වගේම තමයි ප්‍රයිස් එක ගොඩක් රීසනබල් නිසා. කොන්දට ඉන්ජෙක්ෂන් එකක් ගහලා අපේ පේන් එක නැති කරලා තමයි මේ සර්ජරි එක කරන්නේ. පොඩි ස්ටිච් එකක් දාන එක තමයි කරන්නේ. ડોක්ටර් එකේ ෆොටෝස් උත් අපිට පෙන්නවා මෙන්න මේ විදිහට තමයි ගැප් ගෙලට මැහුම දාලා තියෙන්නේ කියලා. ඒ සර්ජරි එක කරන්න හේතුව තමයි මාන්නෙන් ගැප් ගෙල විවෘත වීමේ අවදානමක් තියෙන ගැප් ගෙල දුර්වල මට්ටමේ තියෙන අයට මේ සර්ජරි එක කරනවා. ප්‍රෙග්නන්ට් වෙලා සති 12-14 අතර කාලය තුල තමයි මේක කරන්නේ. සර්කලාජ් එකක් දැම්මේ නැත්නම් තියෙන අවදානම් ටික තමයි නොමේරෝ දරුවෙක් බිහි කිරීමේ කාණ්ඩයට අපි ඇතුළත් වෙන්න පුළුවන්. අපිට ගබ්සා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. නියුණු ඉන්න අයටත් මේ සර්ජරි එක කරනවා කියලා මම අහලා තියෙනවා. මේක මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක. විනාඩි 15 පැය භාගේ විනාඩි 45ක් උපරිම වෙන්න ඕනේ. ඒ අතර කාලය තුලදී මේ සර්ජරි එක කරලා ඉවර කරා ડોක්ටර්. ඒ වගේම තමයි මේ යුනිට් එකේ ඉන්න ටීම් එකත් ගොඩක් හොඳයි. හොඳ සපෝට් එකක් දෙනවා අපිව මෙන්ටලි රිලැක්ස් එකේ තියන්න. මොකද මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. හරිම බයෙන් තමයි මේ සර්ජරි එක මම මුහුණ දුන්නේ. ඉතින් ගැප් ගෙලට මැහුම දැම්මට පස්සේ මම පරිස්සම් වෙන්න ඕන විදිහ ගැනත් ડોක්ටර් මට ඇඩ්වයිස් කරා. මාස 6 විතර වෙනකම්ම මම සාමාන්‍ය විදිහට ගෙදර ලොකු බර වැඩ කරන්න නම් ගියේ නෑ. නිදා වැඩ ටික කරගෙන මම ගෙදර හිටියා. හැබැයි මේ සර්කලාජ් එක දැම්මට පස්සේ ජොබ් එකටත් යන අම්මලා ඉන්නවා කියලා මම අහලා තියෙනවා. හැබැයි මගේ තිබ්බ තත්ත්වෙත් එක්ක මගේ වයසත් එක්ක මං කලින් මූණ දීලා තියෙන භයානක සිදුවීම් එක්ක මම ගොඩක් පරිස්සම් වුණා කියන එක මම පර්සනලි කියන්න ඕනේ. අපේ ශරීරයේ බර වැඩි වෙනවා කියලා, අපේ බඩේ තියෙන බර වැඩි වෙනවා කියලා අපිට දැනෙනවා. එතකොට අපිට යම් අපහසුතාව දැනෙනවා, කොන්දේ කැක්කුම් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ ටික මට එන්න පටන් ගත්ත මාස 7 වගේ පැන්නට පස්සේ හැම කෙනෙක්ටම වගේ. එතනදි මම ටෝටලි බෙඩ් රෙස්ට් එකකට ගියා. ඒ කියන්නේ මම වොෂ්රූම් එකට යන්න විතරයි ඇඳෙන් නැගිටින තැනට මම ටෝටලි බෙඩ් රෙස්ට් එකක් කරා. එක්ස්පීරියන්ස් එක විදිහට ගත්තොත් මේ සර්කලාජ් එක ડોක්ටර් වාට අනුමත කරොත් අනිවාර්යයෙන් මේක කරගන්න. ඒක බය වෙන්න ඕන කාරණාවක් නෙවෙයි. ඒක අපේ බබාගේ ආරක්ෂාව වෙනුවෙන් කරන දෙයක්. අන්තිමට තවත් විශේෂ දේවල් ටිකක් කියන්න කියලා කියන්නේ කාන්තාවකගේ ගර්භාෂය යෝනි මාර්ගය සම්බන්ධ කරන විවරය. සමහර අයගේ මේක ස්වභාවික කෙටිව හෝ දුර්වල වෙලා පිහිටන. ඒක එහෙම වෙලාද කියලා. ඔයා ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ මුල්ම කරන ස්කෑන් පරීක්ෂණ වලින් අඳුරගන්න මගේ ඩිලිවරි එක C-section. ඉතින් මේ මැහුම අයින් කර ඩිලිවරි එක දවසේම